ඉතින් අද මගේ නිමාඩු දවස. අද දවස ගොඩක් කම්මැලි. හොඳට නිදාගත්තා. දැන් පොඩි පරිගින්නක් තියෙනවා. ඒ වගේම ප්ලේන් ටියක් බිව්වනම් හොඳයි කියලා හිතුණා. ඉතින් එහා පැත්තේ සුපර් මාකට් එකක් තියෙනවා. ඉතින් මේ දවස්වල ලොකු හීට් එකක් නැහැ. මොකද ක්ලයිමේට් එක වෙනස් වෙලා තියෙන ටිකක්. කාලයකට සීතලයි, කාලයකට රස්නී. මැද පෙත්තේ ජීවිතේ එහෙම තමයි. ක්ලයිමේට් එක වෙනස් වෙනවා. අන්න තියෙනවා අතන සුපර් මාකට් එක. මේකේ මොන හරි පොඩි දෙයක් කෑවනම් බඩගින්න ඉවරයි. ඒ වගේම පොඩි ප්ලේන් ටියක් බිව්වනම් හොඳයි කියලා හිතන මොකද ඒක තමයි පොඩි එනර්ජි එකක් තියෙන. මට හිතුණා ආයෙත් ෆිල්ම් එකක් බලුවා නම් හොඳයි කියලා. ඉතින් නිකන් ඉන්න එකේ වෙන ලොකු දෙයක් කරන්නත් නැහැ. මම තමයි ඉතින් නිමාඩු දවසට කම්මැලි. වෙන ලොකු දෙයක් කරන්න නැහැ. එක්ක කොහේ හරි ගියොත් එහෙම. ඉතින් අද එහෙම එළියට යන්න ලොකු ප්ලෑන් එකක් නැහැ. ටයිම් එක නම් ඉතින් යනවා. එනකොට ඉතින් අර ලොකු වෙනසක් නැහැ ඉතින්. හරි ඉතින් කෑම කෑවා. ප්ලේන් ටික බිව්වා. මට හිතුණා තව මාස 4කින් 5කින් විතර ශ්‍රී ලංකාවට යන්න ඕනේ කියලා. මොකද දැන් කාලේ හරි රටට යන්න. ඉතින් බලමු. ඒකේ විස්තරත් මම වල ඉස්සරහට දාන්න. හැබැයි තව කාලයක් තියෙනවා. ඉතින් ඊට කලින් තව තියෙනවනේ ඉතින් ටයිම් එක. ඒකේ වීඩියෝ එකත් මම ඉස්සරහට දාන්න. ඔව් තමයි ඉතින්. ඉතින් රටකට ආපුවම තනිකම කියන දේ තියෙනවා. තමුන්ගේ පවුලේ අය නැහැ. නෑදෑයෝ නැහැ. යාළුවෝ නැහැ. ඉතින් රට හිටියොත් යාළුවෝ කීප දෙනෙක් සෙට් වුණත් ඉතින් එයාලා හැමතිස්සෙම නෑ. දැන් අද දවසේ මං තනියෙන් මගේ ලංකාවේ යාළුවොත් නෑ. යාළුවරට ගිහිල්ලා. ඉතින් කම්මැලි. ඉතින් එහෙම තමයි. ඉතින් ඒවා ඉඳ දරාගෙන රටකට ආපුවම ඉන්නත් පුළුවන් වෙන්න ඕනේ. මොකද සමහර කට්ටිය මාසෙන් දෙකකින් හැරිලා යනවා. ඉතින් එහෙම නැතුව කට්ට කාගෙන මහන්සියෙන් උනන්දුවෙන් රටකට ආපුවම වැඩ කරන්න ඕනේ. ජොබ් එක කරන්න ඕනේ. එහෙම තමයි ඉතින්. හරි ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉන්න හැමෝටම සුබ දවසක්.